දැන් ෆෝන් එකත් පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ. අලුත් ෆෝන් එකක් ගත්ත නම් හරි. ඉස්සෙල්ලා තාත්තට කෝල් එකක් දීලා සල්ලි ඉල්ලගෙන ඉන්න ඕනේ. හෙලෝ තාත්තේ. ඔව් පුතේ කියන්න. තාත්තේ මගේ ෆෝන් එක කැඩිලා තියෙන්නේ. මට අලුත් ෆෝන් එකක් ගන්න 20000ක් විතර දෙන්න පුළුවන්ද තාත්තේ? පුතේ ඉන්න මං ඔයාගේ account number එකට දාන්නම්. ඔයා එතනින් ගන්න. තාත්තේ. තාත්තා සල්ලිත් දාලා ඉක්මනට ගන්න ඕනේ ගිහිල්ලා. සල්ලිත් ගත්තා. දැන් යන්න ඕනේ ෆෝන් කඩයක් බලන්න. මේ තියෙන්නේ ෆෝන් කඩයක්. හෙලෝ මාමේ. මේ අලුත් ෆෝන් එකක් දෙන්න ඕ. අර අතන තියෙන ෆෝන් එක කීයද? පුතා. ඒ iPhone 16 Pro Max එක. ඒක පුතා වෙනවා 25000. අයියෝ මාමේ මං ගාව 20000 ඉන්නේ තියෙන්නේ. මොකද කරන්නේ? මාමේ පොඩි උදව්වක් කරන්න බැයිද? මොකද්ද පුතේ? මේ මට සල්ලි හම්බුනාම ඉතුරු 5000 දෙන්න. මට ෆෝන් එක දෙනවද? හරි පුතේ. කමන්නේ පුතාට පුළුවන් වුණ දවසක පුතා 5000 ගෙනත් දෙන්න. මම ෆෝන් එක දෙන්නම් දැන්. අනේ thank you මාමේ. ඔයාලා වගේ මිනිස්සු හොයාගන්න නෑ. පුතේ ෆෝන් එක. හරි මාමේ නම් අනිවාර්යෙන්ම ගෙනත් දෙනවා. අනේ අතන බස් එකක් දාලා තියෙනව නේද? මේ මාම දන්නේ බස් එක ගැන. පොඩ්ඩක් අහලා බලන්න ඕන. මාමේ අර අතන බස් එකක් දාලා තියෙනව නේද? ඒක විකුණන්නද මාමේ දාලා තින්නේ? ඔව් පුතා. ඒක මං හිතන්නේ ලක්ෂ 500කටද කොහෙද විකුණන්න දාලා තිනවා. මං ඔයාලට නම්බරේ දෙන්නම් ගහගන්නවද? කියන්න මාමේ නම්බරේ. 077යි 16යි 16යි 392. ඒකද? ඉන්න මං කෝල් එකක් දීලා බලන්නම්. හෙලෝ මාමේ ඔයා අර බස් එකක් දාලා තියනවද විකුණන්න? ඔව්. ඇයි පුතා ගන්නද ඒක? ඔව් මාමේ. කීයට විතරද දෙන්නේ? පුතා මං 1.50කට වගේ දෙන්නම්. ඒ කියන්නේ ලක්ෂ 50ක්. එහෙමද මාමේ? මාමේ. මං කොහොම හරි මේ බස් එක ගන්නම්කෝ. ඒ බස් එක නම් හිත යනවා. පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලන්න ඕනේ. අඩේ මේකේ ලස්සන. මම මේ බස් එක කොහොම හරි ගන්නවා. කොහොම හරිම ගන්නවා. මම පොඩ්ඩක් ස්පෝර්ට් බඩු තියෙන කඩයක් දැම්මනම් හරි. කට්ටිය ස්පෝර්ට් බඩු තියෙන බඩු හොයනවනේ දැන්. මෙතන මං හිතන්නේ කුලියට දෙනවද කොහෙද කඩ? හෙලෝ නැන්දේ මේ කඩේ කුලියට දෙන්නේ. පුතේ මේ රුපියල් 7000ට වගේ දෙන්නම්. නැන්දේ. එහෙනම් අද ඉඳන් ඔයා මේ කඩේ කරගෙන යන්න. හරි නැන්දේ ගොඩක් ස්තුතියි. ඉස්සෙල්ලාම පොඩ්ඩක් ගිහිල්ලා බඩු ටිකක් අරගෙන එන්න ඕනේ. මෙතනක් තියෙනවනේ. අම්මෝ අවුරුදු 5කුත් ගියා. මං ගාව දැන් මිලියනයක් වගේ සල්ලිත් තියෙනවා. අර බස් එක තාම අතන තියෙනවද දන්නේ. බස් එක නම් තියෙනවා. ඉස්සෙල්ලා අර මාමට දීලා ඉන්න ඕනේ මගේ 5000. ඒ මාමා මගේ ගහලවත් නැතුව ගත්තයි ඒ සල්ලි ඉල්ලුවත් නෑ. මාමේ ඔයාගේ රුපියල් 5000. අඩේ පුතේ අවුරුදු 5ක් යන්නත් කලින් ඔයා ගේම ගැහුවද කියන්නේ? ඔව් මාමේ මං දැන් අර බස් එකක් ගන්න ඉන්නේ. කන්චුලේජස් පුතා well done. ඔයාලා වගේ පුතාට තමයි හරියන්නේ. thank you මාමේ. 5000. පුතේ පොඩ්ඩක් ඉන්න. ඔයාගේ උත්සාහය දැකලා මට ගොඩක් සතුටුයි. ඒ හින්දා මං ඔයාලට තව ෆෝන් එකක් නොමිලේ දෙනවා. අනේ එපා මාමේ.
ආපුත්තේ අඩේ මාමේ ඔයාලා වගේ හිත හොඳ මිනිස්සු මේ සමාජේ නෑ මාමේ. ගොඩක් ස්තුතියි. ඒක මොකද්ද පුත්තේ? thank you මාමේ. ඒ හොලෝ බොක්ක. ඒ මේ මං වගේ බස් එක ගන්නවා මං වගේ account එකට දාන්න ලක්ෂ පවුන්දේ. ලක්ෂ 50. හා පුතා. දාපන්. අඩේ මේක ලස්සනයි. අඩේ ගන්නත් අඩේ මේක හැඩ හෙලෝ යාළුවනි. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ උත්සාහවන්තයා ජයගනී කියන කෙටි චිත්‍රපටය. ඉතින් මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි ඔයාලා මොකක් හරි රස්සාවක් කරනවා නම් ඒක හරියටම කරන්න. ඔහේ ආවට ගියාට කරන්න එපා. එහෙම කරොත් ඔයාලටත් මෙන්න මේ වගේ බස් එකක් ගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. බස් යන්නේ මේ ප්ලේන් එකක් ඕන් දෙයක් ගන්න පුළුවන්. ඉතින් අනිත් ආදර්ශය තමයි මේ සමාජයේ ගොඩක් හිත හොද මිනිස්සුත් ඉන්නවා කියන එක. ඉතින් ඔයාලා දැක්කනේ අර ෆෝන් එකත් නිකම්ම දුන්නා. ඉතින් එහෙම තමයි මිනිස්සු ඉන්න ඕනේ. ඉතින් අදට මං ගිහින් එන්න. මේ වීඩියෝ එක බලපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මං දිනෙත් ඇකඩමි